රජ කෙනෙක්ගේ නමක් තියෙන ගස් జాතියක් හොයාගෙන. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. අද මගේ නිවාඩු දවසනේ. ඉතින් හිතුවා බුලත් තෙල් කෑලි ටිකක් අරගෙන හිටවන්න. ඒක හොඳ ආදායම් මාර්ගයක්නේ. මුලින්ම මේ වගේ මෝරපු මුල් ඇදුණු බුලත් දඬු වල කෑලි ටිකක් හොයාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකේ තියෙන අනවශ්‍ය කොළ කෑලි දඬු කෑලි එහෙම කපලා අයින් කරලා හොඳ නිරෝගී දඬු කෑලි ටික තෝරගත්තා. දැන් මේ ටික අරන් යමු හිටව ගන්න. මම මුලින්ම කරේ යකඩින්නක් අරගෙන පස හොඳට බුරුල් කරගන්න එක. මොකද නැත්තම් පස තද වැඩි වුණොත් එහෙම මුල් දුවන්නේ නැහනේ. ඊට පස්සේ දඬු කෑලි එකින් එක තවාණක් විදිහට ළඟ ළඟ හිටව ගත්තා. මේ ඉන්නේ වසවිස නැති පොලොවක් කියන සාක්ෂිකාරයෝ. වැස්ස වැඩි හින්දා කූඩැල්ලෝ හැම තැනම. තවාණ හදාගෙන නම් ඉවරයි. තව වැඩක් තියෙනවා. යමුකෝ. මම මේ යන්නේ රජ කෙනෙක්ගේ නමක් තියෙන ගස් జాතියක් හොයාගෙන. දන්න අය මොකද්ද නම කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් මේවා ගන්නේ හදාගත්ත බුලත් තවාණට වැස්මක් විදිහට පාවිච්චි කරන්න. මොකද උදේ කාලේ මෙහෙට පොඩ්ඩක් තදට අවුව පායනවා. තවාණ ඉටි කොලයකින් වහලා තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වුණාට මට හිතුණා අද මේ වගේ වැස්මක් දාන්න. කපාගත්ත කැකිල්ලතු එකින් එක අරගෙන හිටවගත්ත පැලවලට හානියක් නොවෙන්න එකින් එක ළඟ ළඟ හිටව ගන්න ඕන. එහෙම කරපුවාම තද අවුවෙන් වෙන හානිය ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. රස්නෙත් ටිකක් වැඩි හින්දා පැලවලට වතුර ටිකක් දැම්ම නම් හොඳයි කියලා හිතුණා. ඉන්න පැලවලට වතුර ටිකකුත් දාලාම හිටියා. බුලත් දඬු වල මුල් ඇදුනම මැස්සට හිටවන වීඩියෝකුත් අරගෙන එන්නම්. සුබ දවසක් ඔයාලට.